ඔයාටත් හිතෙනවද සමහර වෙලාවට මිනිස්සු ඔයාව ගණන් ගන්නේ නැහැ කියලා? නැත්තම් ඔයාට ලැබිය යුතු ගෞරවය සමාජයෙන් ලැබෙන්නේ නැහැ කියලා? ගොඩක් අය හිතන්නේ ගෞරවය කියන්නේ අනුන්ගෙන් ඉල්ලලා ලබා ගන්න ඕන දෙයක් කියලා. හැබැයි ඇත්තම මනෝවිද්‍යාත්මක රහස ඒක නෙවෙයි. අද අපි කතා කරන්නේ අනුන් ලවා ඔබට ගලු කරවා ගන්නා මනෝවිද්‍යාත්මක කරුණු පහක් ගැනයි. මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් ඕනෑම කෙනෙක් ඔබට ගරු කරන එක නවත්වන්න බැරි වේවි. පළවෙනි එක. ගෞරවය ආරම්භ වන්නේ Tamanගෙන්ම. පළවෙනිම වැදගත්ම කරුණ තමයි ගෞරවය කියන්නේ අනුන්ගෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ඔබ විසින්ම සකස් කරන ප්‍රමිතියක්. ස්ටෑන්ඩඩ්. ඔබ ඔබටම ගරු කරන්නේ නැත්නම් ලෝකය ඔබට ගරු කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ඔබටම දෙන පොරොන්දු ඉටු කරනවා නම් උදාහරණයක් විදිහට මම අද ජිම් යනවා කියලා හිතලා ඒක කරනවා නම් ඔබේ ආත්මාභිමානය වැඩි වෙනවා. මතක තබා ගන්න අනුන් ඔබට ගරු කරන්නේ ඔබ ඔබටම ගරු කරනවා දකින නිසායි. දෙවෙනි කරුණ තමයි ගෞරවය උගන්වන්න ඕනේ වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵල consequences හරහායි. කවුරු හරි ඔයාට දිගින් දිගටම අගෞරව කරනවා නම් ඒ ගැන පැය ගණන් දේශනා පවත්වල වැඩක් නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ඒකේ ප්‍රතිවිපාකය දැනෙන්න ආරෙන්න. උදාහරණයක් විදියට රැස්වීමකදී කවුරු හරි ඔබට විහිළු කරලා අපහසුතාවයට පත් කරනවා නම් බැන බැන ඉන්නේ නැතුව එතනින් නිහඬව නැගිටලා යන එක වචන දහසකට වඩා බලවත්. තුන්වෙනි කරුණ තමයි Tamanගේ හැඟීම් පාලනය කරගන්නා මිනිසාට ලෝකය ගරු කරනවා. හැඟීම් බර වෙලා කෑ ගහන එක හෝ රණ්ඩු වෙන එක ශක්තිමත් භවයේ ලක්ෂණයක් නෙවෙයි. ඒක දුර්වලකමක්. සැබෑ පෞරුෂයක් තියෙන කෙනෙක් Tamanගේ කෝපය පාලනය කරගෙන ඊටා සංසුන්ව තීරණ ගන්නවා. ඔබ කලබල නොවි සංසුන්ව ඉන්න තරමට අනිත් අයට ඔබ ගැන තියෙන ගෞරවය වැඩි වෙනවා. හතරවෙනි දේ තමයි Tamanට ගරුණ කරන තැනකින් අයින් වෙන්න තියෙන හැකියාව. ගොඩක් අය බයයි Tamanගේ සීමාවන් ගැන කතා කරන්න. හැබැයි ඔබ අකමැති දෙයක් වුණොත් නැහැ කියලා කියන්නත් ගෞරවය නැති තැනක රැඳී නොසිට අයින් වෙන්නත් තරම් ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඔබ වාගේ නොකරන සම්බන්ධතාවයකින් හෝ රැකියාවකින් අයින් වෙන්න ඔබ සූදානම් නම් ඒක ඔබේ ආත්ම ගෞරවයේ උපරිම ලක්ෂණයයි. පස්වෙනි කරුණ තමයි ඔබ කරන ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වීමෙන් ගෞරවය ඉබේම ලැබෙනවා. ඔබ යම් දෙයක් ගැන මනා දැනුමක් තියෙන ප්‍රතිඵල පෙන්වන කෙනෙක් නම් මිනිස්සුන්ට සිද්ධ වෙනවා ඔබට ගරු කරන්න. ඒ නිසා ඔබේ හැකියාවන් දියුණු කරගන්න මහන්සි වෙන්න. සාරාංශයක් විදිහට බැලුවොත් ගෞරවය කියන්නේ අනුන්ගෙන් හිගා කන දෙයක් නෙවෙයි. ඔබ විසින්ම ගොඩනගා ගන්න දෙයක්. ඔබ ඔබටම ගරු කරනවා නම්, හැඟීම් පාලනය කර ගන්නවා නම්, සහ ඔබේ වැඩවලින් දක්ෂතාවය පෙන්වනවා නම් ගෞරවය කියන දේ ඔබට ඉමේම ලැබෙනවා. මේ කරුණු පහෙන් ඔයා අද ඉඳන්ම ජීවිතයට එකතු කරගන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.